2020 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ තවත් මාසයකටත් අඩු කාල සීමාවක්. ඉතින් ලෝක ප්‍රශ්න ගොඩක් මැද තමයි ලෝක කුසලානය ආරම්භ වීමට නියමිත වෙලා තිබෙන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමසත්කාරකත්වයෙන්. ඉතින් මොකද පාකිස්තාන කණ්ඩායම මේ වන විට සියලුම තරඟ ශ්‍රී ලංකාවේ තමයි ක්‍රීඩා කරන්නේ. ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායමත් ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සලකා බලා ඔවුන් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළා තිබෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ රෙහාන් අහමඩ් සහ අදක පන්දයවන්න ක්‍රීඩක අදිල් රශීඩ්ගේ ඉන්දියානු වීසා රිජෙක්ට් වෙයි කියලා තමයි කියලා තිබෙන්නේ. මොකද ඔවුන් දෙදෙනාම පාකිස්තානු ජාතිකයන් හින්දා එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරත් ඉන්දියාවට ඇතුල් වීමට වීසා ලබා නොදීවි කියලා තමයි බොහෝ දෙනා සඳහන් කරලා තිබෙන්නේ. ඊට අමතරව ඇමරිකානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දයවන්න විදිහට කටයුතු කරන පාකිස්තානු ජාතික අලි කාන්ගේ වීසා ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. ඊට අමතරව සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන සිකන්දර් රාසාගේ ප්‍රතික්ෂේප වෙයි කියලා තමයි ගොඩක් දෙනා කියලා තිබෙන්නේ. එසේ හෝ සිම්බාබ්වේ කණ්ඩායමත් මෙවර ලෝක කුසලානය වර්ජනය කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ ඉන්දියාවේ පැවැත්වීම සෑහෙන අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තිබුණා. ඉතින් ලංකාවට මේ ප්‍රශ්නේ නැහැ. ලංකාවට ඕනම කණ්ඩායමක් ඕනම ක්‍රීඩකයෙකුගේ පැමිණීමේ හැකියාව තිබෙනවා. ඉතින් ක්‍රිකට් විශ්ලේෂකයින් සහ ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තියෙන විදිහට මෙවර තරඟාවලිය බොහෝ දුරට පූර්ව තරඟාවලියම ශ්‍රී ලංකාවට ලබා දීමේ වැඩිහිටියකටත් පවතින බවයි වාර්තා වෙලා තිබෙන්නේ. තාම නිල වශයෙන් සඳහන් කරලා ඉතින් මෙවැනි අර්බුද හින්දා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල් එහෙම නැත්නම් ICC එක සෑහෙන්න ලොකු අර්බුදයකට පත් වෙලා ඇති බවයි වාර්තා වෙලා තිබෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් පූර්ණ තරඟාවලියක් ලංකාවට ලැබෙයිද? තවත් මාසයක් ඔය කාලයක් තිබෙනවා. අපි බලන්නේ ලෝක කුසලානේ ඉස්සරහට මොනවා වේවිද කියලා.